අද අපි කතා කරමු ප්‍රෝටීන වැඩියෙන් ඇඟට ගත්තොත් අපගේ ඇඟට නැත්නම් අපගේ ශරීරයට තියෙන වාසි මොනවද කියලා. පළවෙනි වාසිය තමයි ඉක්මනින් බඩ පිරෙනවා. ඒ වගේම කෑම රුචිය අඩු වෙනවා. ඔබ මහත කෙනෙක් නම් ප්‍රෝටීන සහිත ආහාර වැඩිපුර ගැනීම ඉතා හොඳයි. මොකද ප්‍රෝටීන් සහිත ආහාර වලින් කුඩා ප්‍රමාණයක් ගත්තත් අනිත් ආහාර වල නැත්නම් කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, බත්, තෙල් සහිත ආහාර වලට වඩා ප්‍රෝටීන් සහිත ආහාර වලින් ඔබගේ බඩ ඉක්මනට පිරෙනවා. ඒක නිසා ඔයාලට නිතර බඩගින්නක් ඇතිවීම සිදු වෙන්නේ නැහැ. ඒක නිසා ඔයාලා බර පාලනය කරන්න නැත්නම් බර අඩු කරගන්න කැමති කෙනෙක් නම් ප්‍රෝටීන් සහිත ආහාර ගැනීම ඔයාලට ඉතාමත් වැදගත් වෙනවා. දෙවෙනි වැදගත් කරුණ තමයි ඔබගේ මාංශ පේශීන් සහ අස්ථි ශක්තිමත් කිරීම. ඔයාලා බහුලව ප්‍රෝටීන් ගන්නකොට ඔයාලගේ මාංශ පේශීන් ශක්තිමත් වෙනවා. ඒ වගේම ඔබගේ අස්ථිත් ශක්තිමත් වෙනවා. ඊළඟ කරුණ තමයි බර අඩුවීම. මම කලින් කිව්වා ඔයාලට බඩගින්න ඇතිවීම අඩු වෙලා බර අඩු වෙන්න මේ ප්‍රෝටීන් වැදගත් වෙනවා කියලා. අනිත් කරුණ තමයි ඔයාලා ප්‍රෝටීන් වැඩියෙන් ඇඟට ගන්නකොට ඔයාලගේ මෙටබොලිසම් එක නැත්නම් ශරීරයේ පරිවෘත්තීය වේගය වැඩි වෙනවා. ඒ ශරීරය හොඳට පරිවෘත්තීය ක්‍රියා වේගයෙන් සිදු වෙනවා කියන්නේ ඔයාලගේ ඇඟේ කැලරි බර්න් එක නැත්නම් ශක්තිය වැයවීම වැඩි. මේකත් එක්ක ඔයාලගේ අනවශ්‍ය මේද තැන්පත් වීම අඩු කරන්න. ඒ කියන්නේ මේදය දහනය වෙලා ශරීරයේ බර අඩු කර ගැනීමට ප්‍රෝටීන් සහිත ආහාර නිතර ගැනීම ඉතා වැදගත් වෙනවා.